හෙලෝ එවරිවාන් ඉතින් කොහොමද ඔයාවදත් හරි මාදුරයෙන් අපේ ගලෝන් ග්‍රෝ ආදරණය ෆැමිලි එකට පිළිගන්නවා ඔන්න 30 days weight loss challenge එකේ පස්වෙනි දවසත් උදා වෙලා තියෙන්නේ ඔයා හරියට ඩයට් එක කරගෙන යනවා නේද ඩයට් එක අතරමඟදී කැඩුනා නම් ඉතින් එන්න කමක් නැහැ අපි ආයෙමත් පටන්ගෙන කොහොම හරි ඔයාගේ ටාගට් weight එක achieve කරගමු සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් කොහොම හරි ඉතින් ඔයා ආස ඇඳුමක් ඇඳලා ඉන්න ඕනේ නේ හරි එතකොට කලින් වීඩියෝ කීපකදී අපි ගට් හෙල්ත් එක ගැන පොඩි විස්තර ටිකක් කතා කරා. ඉතින් කීප දෙනෙක්ම අහලා තිබ්බ තව ඒ ගැන විස්තර කියන්න කියලා. මම දන්න විදිහට ඔයාලට පොඩි විස්තර ටිකක් අරගෙන ආවා. සාමාන්‍යයෙන් ගට් හෙල්ත් එක කියලා කියන්නේ අපේ ශරීරයේ දෙවෙනි මොලේ විදිහටත් හඳුන්වනවා. ඔයාලා මම මේ විස්තර ටික කියනකම් පස්වෙනි දවසේ මොනවාද කෑවේ බිව්වේ කියලාත් බලාගෙන යන්න. එදා දවසේ නම් ගොඩාක් සංකීර්ණ කරගත්තේ නෑ. හරිම සිම්පල් විදිහට තමයි මම කෑම බීම ගත්තේ. ඉතින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ ට්‍රිලියන ගාණක් හොඳ සහ නරක කියන දෙවර්ගයේම බැක්ටීරියා විශේෂ ඉන්නවනේ. එතකොට පුළුවන් තරම් අපි කරන්න ඕනේ good gut බැක්ටීරියා ප්‍රමාණය වර්ධනය කරගන්න එක. ඉතින් මේ good gut බැක්ටීරියා වර්ධනය කරගෙන හොඳ gut health එකක් තියාගන්නවා කියන්නේ හොඳ ආහාර ජීර්ණ පද්ධතියක් තියාගන්නවා කියලා කියන්නෙම ඔයාගේ ආහාර ජීර්ණ ක්‍රියාකාරීත්වය හොඳින්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මලබද්ධය වගේ රෝගී තත්ත්වයන් නැති වෙන්නේ නැතුව හරි වෙලාවට හරිම පහසුවෙන් Tamante කාර්යයන් ඉෂ්ට කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක. එතකොට ඒ වගේම අපේ මේද තැන්පතු වලට තියෙන බලපෑමත් මේ ගට් එකත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් බර අඩු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගට් හෙල්ත් එක ගැන හොඳටම හිතන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට අර නිරන්තරයෙන් එන sugar cravings තියෙනවා නම් ඒකටත් ගොඩක් හොඳයි. හෝමෝන්ස් වල තියෙන අසමතුලිතතා නැති කරගන්න ඔයාගේ immunity system එක හොඳින් ක්‍රියාකාරීත්වය වර්ධනය කරගන්න. ඒ වගේම ඔයා ලස්සන ස්කින් එකක් ශක්තිමත් කොණ්ඩයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයත් ගට් හෙල්ත් එක ගැන හිතන්නම ඕනේ. ඉතින් ඔයාගේ මෙටබොලිසම් එක ඉම්ප්‍රූව් කරගන්න ඒ වගේම ඔයාගේ නිතරම බඩ ආශ්‍රිතව බ්ලෝටිං තත්ත්වයක් ගෑස් තත්ත්වයක් නිකන් කන්ස්ටිපේෂන් ප්‍රශ්න වගේ තියෙනවා නම් ඒකටත් ඇත්තටම ගට් හෙල්ත් එකේ ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් අපි මේ දේවල් මෙහෙම කියද්දී good gut බැක්ටීරියා වර්ධනය කරගන්න ඇත්තටම මොනවද කරන්න ඕනේ කියලා බලමුකෝ. සාමාන්‍යයෙන් අපි කෑම ಜಾති වලින් probiotic foods කියලා තියෙනවා, prebiotic foods කියලා තියෙනවා. ඉතින් මේ දේවල් වැඩිපුර එකතු කරගන්න තරමට හොඳයි. සාමාන්‍යයෙන් ඔයාට probiotics විදිහට මී කිරි එකතු කරගන්න පුළුවන් butter milk fermented foods වර්ග සාමාන්‍යයෙන් ඔය ඉටලි තෝසේ අච්චාරු කිම්චි වගේ දේවල් ප්‍රීබයොටික්ස් විදිහට ඉතින් ඔය සුදු ලූණු ලීක්ස් කෙසෙල් පළතුරු ඕට්ස් කොකනට් ඔය වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ පුළුවන් තරම් ඔයා වැඩිපුර එළවලු පළතුරු නට්ස් ಜಾති කියන්නේ වැඩිපුර තන්තු ඇඟට ගන්න ප්‍රමාණයට හරිම හොඳයි. ඒ වගේම අපේ ගට් බැක්ටීරියා විනාශ කරන දේකුත් තමයි මේ වැඩිපුර සීනි කන එක. ඒ වගේම බේකරි නිෂ්පාදන වැඩිපුර ගන්න එක, තෙලේ ගොඩාක් බෙදපු කැම ಜಾති කන එක. ඒ වගේම ආටිෆිෂල් ස්වීට්නර්ස්, ෆ්ලේවර්ස්, කලර්ස්, ප්‍රිසර්වේටිව්ස් දාපු කැම පුළුවන් තරම් අඩු කරන්න ඕන. විශේෂයෙන්ම සොෆ්ට් ඩ්‍රින්ක්ස් වර්ග එහෙම අඩු කරන තරමට හොඳයි. ඉතින් ඔය ටික තමයි විස්තර වශයෙන් කියන්න තියෙන්නේ. තව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කියන්න. මම දන්න විදිහට ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් විස්තර අරගෙන එන්නම්. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි අපි weight loss journey එකක ඉද්දී වුණත් gut health එක ගැන හිතද්දී වුණත් ඉතින් පුළුවන් තරම් simple විදිහට කෑමවල ස්වභාවික ස්වරූපයෙන්ම ආහාරයට ගන්න ධර්මයට හොඳයි. ගොඩාක් දේවල් ගොඩාක් විවිධ ක්‍රමවලට උයලා ගොඩාක් තෙල් කිරි ලුණු මිරිස් කුඩ දාන්න නැතුව සාමාන්‍ය ජීර්ණයට පහසු විදිහට ගන්න තරමට හොඳයි. ඉතින් ඔය මතක් කිරීමත් එක්ක 6 වෙනි දවසේ විස්තර අරගෙන ඉක්මනට මාට වීඩියෝ එක අරගෙන එනවා කියලා පොරොන්දු වෙනවා. ඔයාලගේ අදහස් යෝජනා මේ වීඩියෝ සීරීස් එක ගැනත් ඔයාලා මොනවද හිතන්නේ කියන එකත් අනිවාර්යයෙන්ම මට කියන්න අමතක කරන්න එපා. සමහර අයට මේ weight loss challenge එක අතරතුර හැමදාම workout කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් steps ගන්න හැමදාම cover කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් පුළුවන් පොඩි විනාඩි 15ක් හරි අරගෙන පුළුවන් නම් ඔයා හොඳට සින්දුවක් දාගෙන නටන්න මොනවා හරි exercise එකක් කරන්න. නැත්තම් එකම තැන චුට්ටක් ඇවිදින්න හරි කරන්න. එහෙනම් 6 වෙනි දවසෙන් අපි හම්බෙමු.